මාර්කස්. හෙල්මට් එක තියන්නේ ඇයි? නෑ මේ කෑල්ල ගැලවිලා ගිහිල්ලා නෑ නෑ හෙල්මට් එක ඔයාට තියෙනවනේ. ඔව්. හෙල්මට් එක දාන්න ඕන. හෙල්මට් එක දාගෙන ගියාම තමයි ඔයාලගේ මේ ඔළුව බේරෙන්නේ ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි වුණාම. ඔයාට ඔය හෙල්මට් එක හරියන්නේ මේ හෙල්මට් එක හරියන්නේ මේ කෑලි. දැන් මේක මේ තද වෙන්නේ මේ නිකටට තද වෙන්න ඕනේ හෙල්මට් එක. දැන් ඔයාගේ හෙල්මට් එකෙත් එහෙම. ඔව් මම හදාගෙන ඔයා බිග් මේද? ඔව් පිටියේ මේ විදිහට මේ ඔයා බිග් මේ ජොබ් එක කරනවා නම් හරියට කරන්න. ඔයා මේ බලන්නකෝ ඔයාගේ මේ හෙල්මට් එකේ කෑල්ල නැහැ මේකෙත් කෑල්ල නැහැ මේ. එතකොට මේ ඔයා මෙයාට හොඳ සර්විස් එකක් නේ දෙන්න ඕනේ. මේ ඔයාගේ සර්විස් එකද? මේක හරියන්නේ. මෙයා මේක දාන්න බෑ. ඔයා මෙයාට හොඳ මේ හෙල්මට් එකක් දුන්නා නම් මෙයා හොඳ හෙල්මට් එක දාගෙන යනවා. ඔයා මෙයාගේ සල්ලි අය කරනවානේ. ඔයා මෙයාට හොඳ හෙල්මට් එකක් දෙන්නේ නැති නිසා තමයි මෙයාට මේක දාන්න බැරි. මේක මේ දැක්කම දාන්න හිතෙන්නේ නැහැ තමයි මේ හෙල්මට් එක. හරිද? මේක හරියන්නේ නැහැ මහත්තයා. හරිද? ඔයාගේ සර්විස් එක හරියට දෙනවා නම් ඔයා ඒ වගේම මේ පහසුකමත් හරියට දෙන්න. නැත්නම් මේ හෙල්මට් එක මේ මම දුරින් ඉඳලම බලන් ආවේ. හරිද? මම අර මේ දේපාන්දර මිනිස්සුන්ගේ හිත රිද්දන්න කැමති නෑ. හරිද? මින් ඉදිරියට මෙහෙම බෑ. හරිද? හොඳ හෙල්මට් එකක් දාන්න. ඔයත් දැනගන්න ඕනේ. හෙල්මට් එකක් පාවිච්චි කරන්න බැන්න බහැලා යන්න. ඕ නේද අගිරා මම කිව්වයිද මේක දාන්න දේපාන්දර දාන්න. ඒක තමයි ඉතින් යතුරුපැදී ඔයාලා මේ එහෙම බැන්න ඔයා යන්න තියෙන්නේ තිබ්බා ඔයාලා. අපිට කරන්න දෙයක් නැහැ. මොකද නීතියට අපි අවනත වෙන්න ඕනේ. හරිද? මෝටර් වාහන පන්තියෙන් 158 තියෙනවා 158 දෙක තියෙනවා යතුරුපැදි කතර මේ ඒක පිළිගන්න නේද? මේ දාගෙන යන්න බෑ කියලා පිටිපස්සෙන් යන එක්කනට තියෙනවා 158 මේ වගන්ති ඒක පිටිපස්සෙන් ගමන් කිරීමත් වර්ධක. ඔයාටත් දඩකොලයක් දෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ආයෝ වෙඩේ බෑ. හරිද? මින් මේ ඉදිරියට එහෙම යන්න බෑ. තේරුණාද? ආයි බෑ.